සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. ඒ වැඩම ආදාළ අපේ ගෞරවනීය මෙනින් වහන්සේගෙන් ඇතුළු පැමිණි සිටින මේ ප්‍රදේශවාසී අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි දුවා දැරියනි. අපි අද මේ රටම අවතැන් වූ මොහොතක ඔබ තමුන්නාන්සේලාගේ හිටි දෙනුම් දීමකින් අපි ප්‍රජා සේවා මධ්‍යස්ථානයක් මේ ප්‍රදේශය ආරම්භ කරා. ඔබ තමුන්නාන්සේලා දන්නවා ඇති මම එහි සභාපති රත්නසිරි ඔබතුමාගේ සියලු නම් හඳුනනවා. ඉතින් මේ අපිට කෙටි දෙනින් දුමක් අපේ සංජීවනි මිස්තිම මේ ප්‍රදේශයේ පවුල් කීපයක් අවතැන් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ කෙටි දෙනුම් දීනු වෙලාවේ සිට අපි ඉහුසුළු වෙලා අපි මේ සාකච්ඡා කරලා මේ ඔබතුමන්ලාට මේ ඔබතුමන්ලාගේ එදිනදා ජීවිකාව නැවත ගොඩ නගා ගැනීම සඳහා අප විසින් යම්කිසි ආධාරයක් සූදානම් කරලා තිබ්බා. මම ඒ ආධාරයේ සූදානම් කිරීමේදී මම විශේෂයෙන්ම එතුමාට නැති වුණත් අපේ ගරු ලේකම්තුමා එතනින් ගියාම අපේ මේ කමිටුවේ අනෙක් නිලධාරි මහත්තුරු වගේම අපේ භාණ්ඩාගාරිකතුමා කතා කරලා එතකොට රයින් ආයතනයේ ඒ ආයතනාධිපතිතුමාට මා විශේෂයෙන් මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ කෙටි දැනුම් දීමට අපිට මේ මෙවැනි ලොකු දෙයක් ලොකු කාර්යයක් කර ගැනීම සඳහා දායක වුණු නන් අයුරින් දායක වුණු එතුමන්ලාට මම මේ වෙලාවේ විශේෂ ස්තුතියක් පුද කරමින් ඔබ තමුන්නාන්සේලාගේ මේක අපිට මේ වෙලාවේ අපිට බෑ මේ මොකද ලොකු දේවල් කරන්න බෑ. නමුත් යම්කිසි මට්ටමකින් අපි නැවත ජීවිතය ගොඩනගා ගැනීම සඳහා ඔබ තමුන්නාන්සේලාට මෙම ආධාරය අපි ජනබල සේවා පදනමින් සූදානම් කරලා තියෙනවා. ඒ ආධාරය ලබා ගන්න හැටියට මා ඔබ සියලු දෙනාගේම ස්තුතිවන්ත වෙනවා. මම නැවතත් මේ සඳහා දායක වුණු රයින් ආයතනයේ ඒ ආයතනාධිපතිතුමාටත් මා ස්තුතිවන්ත වෙනවා. අපි ලැහැත්ති කරපු මෙම සුළු ආධාරය ලබා ගන්න මෙන් මා කාරුණිකව ඉල්ලා සිටිමින් ස්තුතියි ඔබට. ශ්‍රී ආණ්ඩාත් නායක කරුක්මඩුව හල්මිල්ලකොල්ල ජනබල සේවා පදනමේ ගරු ලේකම් ධූරයේ උසලන්නේ මම තමා. මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රියාදාමය තුල අපේ ජනබල සේවා පදනමේ සභාපතිතුමා ඇතුළු අපේ සංජීවනි මිස් ඇතුළු අපේ වෛද්‍යාචාර්යතුමියත් එක්ක මේ ගමට සම්බන්ධ වෙලා මේ අහිංසක ජනතාව වෙනුවෙන් යමක් ඉටු කර දුන්නා. ඒ යම ඉටු කර දීමට රයින් ආයතනයේ තුලින් අපිට විශාල සහයෝගයක් ලැබලා දීලා තියෙනවා. ඒ ලැබලා දුන්නු සහයෝගයට අපි බොහොමත්ම ජනබල සේවා පදනම තුලින් අපේ සමිතිය තුලින් මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට මේ කාර්ය කර ගැනීමට සභාපතිතුමා ඇතුළු ඒ නිල මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමින් මගේ ගරු මෑණියන් වහන්සේටත් ස්තුතිවන්ත වෙනවා. අපේ ආරාමයේ අපි මේ අවස්ථාව ලබා දුන්නා. සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් සියලුම දෙනාට පෙරවන් සරණ ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. මගේ නම එච්.එම්. පියුනි සර්සලා. මම මැක්ස් ෆෝ යූ ආයතනයේ ට්‍රේනින් ටීචර් කෙනෙක් හැටියට වැඩ කරනවා. ජනබල සේවා පදනමෙන් ලබා දුන්න මේ ආධාරයට බොහොම ස්තුතිවන්ත වෙනවා.
සහ මේ තවත් මේ වගේ ආදාළ ලබා දීමට මෙම කණ්ඩායමට ශක්තිදාය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම රංගික අදිරිකුක්ෂි අපේ මැක්ස්පෝයු මේ මහවුන් කණ්ඩායමත් එක්ක එකතු වෙච්ච අපේ සංජීවනී මිස්ගේ අනුග්‍රහයෙන් අපිට ජනබල සේවා පදනමක් කියන්නේ ගමට සේවයක් කරන්න මේ පැමිණුණා. ඇත්තටම මම ඒ සමිතියේ කාර්යක සභිකයෙක් විදිහට සේවය කරනවා. මෙවැනි දුෂ්කර ගම්මානයකට ඇවිල්ලා ඉවර වෙලා මේ පත්වෙච්ච අනතුරට මේ උපකාරයක් කරන්න ආපු මේ කණ්ඩායමට මේ ඇත්තටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. සියලුම දෙනාට සුබ උදෑසනක්. පළමුවෙන්ම මේ අවස්ථාවට රාජ්‍ය පාර්ශවය නියෝජනය කරමින් සහභාගී වුණු සංවර්ධන නිලධාරිතුමා හා ආර්ථික ඔබතුමා ව්‍යවසාය සංවර්ධන නිලධාරිතුමාගෙන් හා අපේ ජන බල සේවා පදනමේ නිලධාරී මහත්මීන් දෙපළගෙනුත් පැමිණ සිටින ප්‍රදේශවාසී අම්මේ තාත්තේ සහෝදර සහෝදරියනි දුව දැරියනි අද මේ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා සිටින්නේ දැඩි ව්‍යසන තත්ත්වයකින්. අපි නොහිතපු ව්‍යසනයකට මුහුණ දීලා සමහරු පන පිටින් පොළොව යට වැළුණු අවස්ථාවක මගේ අපේ සහෝදර නිලධාරි මහත්මිය මගෙන් ඉල්ලීමක් කරා සභාපතිතුමා අපි මෙන්න මේ වගේ වැඩක් කරමු. අපේ ප්‍රජා සේවා මධ්‍යස්ථාන කීපයක් අපි මේ ප්‍රදේශයේ ඔබතුමාලා දන්න ඇති කිවුල එතකොට මේ කරුකුමඩු ප්‍රදේශවල අපේ ජන බල සේවා පදනමේ ප්‍රජා සේවා මධ්‍යස්ථාන ආරම්භ කරලා අපි ඔබ සමුන්නාන්සේලාගේ ආර්ථිකය සමාජ හා සංස්කෘතිය මේ සියල්ල නම්මන සිටින මොහොතේ මේ වගේ ආපදාවකට මුහුණ දීලා තියෙද්දී රටේ අපේ තව හැලඹවව මුලතිව් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් අවතන් වෙලා සිටියදීත් මේ කෙටින් දෙරින් දීම ඇතුළත අපි මේ පිළිබඳ සංවිධානය වුණේ මේ කෙටි කාලයක් තුල. මෙතුමියගේ දැනුම් දීම ඒ පිළිබඳව අපේ නිලධාරිතුමීට ස්තුතිවන්ත වෙනවා. මම පළමු කොටම මේ අවස්ථාවට අපිට සහයෝගය ලබා දෙමු රයින් ආයතනයේ ස්ථානාධිපතිතුමාට විශේෂ ස්තුතියක් පුද කරනවා. එතකොම අපේ ජන බල සේවා පදනමේ ලේකම්තුමා ඇතුළු නිලධාරි මණ්ඩලයටත් මෙතන නොහිටියත් අපේ භාණ්ඩාගාරිකතුමා ඉන්නවා මේ කරු අපේ ડોક્ટર විජේතුංග මහතාගේ දැඩි කැපවීමෙන් තමයි මෙහෙම කරමු සභාපතිතුමා කියලා මේ ඔබතුමන්ලාගේ ජීවන තත්ත්වය යම් මට්ටමක හෝ නගා සිටවීම සඳහා අපි මේ ආධාර යම්කිසි ආධාරයක් ලබා දෙන්න සූදානම් කරා. ඒ සූදානම් කරුවේ මේක ලොකු දෙයක් නෙවෙයි. මේ වෙලාවේ රටේ සෑම තැනම යොසුනේටපත් වෙලා අපේ මොකද මේක අපි සියලු දෙනාටම පාඩමක්. අපි දැන් සබාදාමත් එක්ක ජීවත් වෙනකොට අපි ඒ සබාදාමට යවනතෝ තමයි අපි යන්න ඕන. ඉතින් ඒක අපි කාටත් උරුම ධර්මතාවයක්. ඒ ධර්මතාවයෙන් හින්දා මේ ව්‍යසන අවස්ථාවේදී ඔබ සියලු දෙනාටම අපිට නන්නයුරු හැකියාවුරින් මේ උදව්පකාර කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව මම ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මම නැවතත් ස්තුතිවන්ත වෙනවා අපේ රයින් ආයතනයේ සහ අපගේ මෙතන පැමිණි නිලධාරි මහතුරු නැවත සිහිපත් කරමින් ඊට අමතරව අපේ විදේශගතව සිටින අපේ සහෝදරවරු මේ අවස්ථාවේ ලංකාවේ වාසී සියලුම දෙනාට උදව් කිරීම සඳහා ඒගොල්ලෝ යහුසුලුව සූදානම් සිටින ඒ සියලු දෙනාම මතක් කරමින් ඔබ සියලු දෙනාට පැමිණීම සහ ගැන ස්තුතිවන්ත වෙමින් මානියන්ට ස්තුතියි. සුබ උදෑසනක් සියලු දෙනාට. මම ඇත්තටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කර්ම සංවර්ධන අමාත්‍යාංශයේ විෂය සංවර්ධනාරිසෙන් තමයි කටයුතු කරන්නේ. එතකොට අපේ කාර්යභාරය ඇවිල්ලා ව්‍යාපාර හඳුනා ගැනීම, ව්‍යාපාර සංවර්ධනයේ එකට අවශ්‍ය සහාය සේවා සැපීම. එතකොට ගොඩක් වෙලාවට මේ මිනිස්සුන්ගේ ආර්ථිකය නගා සිටීම තමයි අපේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් මට ඇත්තටම අපේ ආර්ථික සංවර්ධනකාරීතුමා තමයි ආරාධනා කරේ. එතකොට අපේ දැන් මෙතන ගොඩක් වෙලාවට ව්‍යාපෘතියක් යනවා ඊට පස්සේ අපිත් එක්ක සම්බන්ධලා ඒ පිළිබඳ මොකක්ද කියන දැනුවත් වීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපෙන්
අපි අපේ පැත්තෙන් කරන්න තියෙන සේවය සහාය කියන්නේ තාක්ෂණීය පුහුණුව වෙළඳපොළ ඒ වගේ අවස්ථා ඒ කියන්නේ ආර්ථික නගා සිටුවීමට අවශ්‍ය සහාය රාජ්‍යංශයෙන් අපිට දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජන ජීවිතයේ උසස් කරන මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අවශ්‍ය සහාය දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම සුබ දසනක් ඔබ සියලු දෙනාටම. ඇත්තටම මේ වගේ ආර්ථිකයේ යම් මට්ටමකට වැටලා තියෙන අවස්ථාවක මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට මහත් පිටුවහලක් දකිනවා. මම මේ වගේ වැඩසටහනක් තුළින් දිලිඳුකම පිටු දැකීමට අපේ ග්‍රාමීය ජනතාවට වැඩ කරන්න යම්කිසි දායකත්වයක් ලබා දෙන්න උත්තේජනයක් මේ වැඩසටහන තුළින් මම දකිනවා පුළුවන් වෙනවා කියලා. හැම දෙයක්ම ව්‍යාපාර පටන් ගද්දී අපිට අමාරු. මුල තමයි අමාරු. ඒතර පටන් ගන්න මේ පිටුවහලක් දෙන මේ වගේ සංවිධානයක් කරා මේ වැඩසටහනක් කරන එක පිළිබඳව මගේ යහපත් ආකල්පයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාර පටන් ගද්දී අත දෙන්න බොහෝ දුරට අපිට අමාරුයි. ස්වයං රැකියාවක් විදිහට පටන් ගද්දී පොඩි තල්ලුවක් තියෙනවා. ඒක ගොඩක් වටිනවා. ඒ තල්ලුව මම හිතනවා මේ ආයතනය හරහා ඔබතුමාලට හම්බෙලා තියෙනවා. ඒ පිළිබඳව මම ගොඩක්ම සතුටු වෙනවා. ජනසල් සේවා පදනම තමයි මේ සංවිධානය උදව් කරන්නේ. ඒ පිළිබඳව මගේ මහත් පැහැදීමක් තියෙනවා. ඉතින් සියලු ඔබතුමාලගේ සහයෝගය ඉදිරියටත් මේ ජනතාවට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙන මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරී දෙපළටත් අපේ ජනබල සේවා මධ්‍යස්ථානයේ ඔබතුමා සභාපතිතුමාටත් අපේ සංජීවනී මිස්ටර් බොහොම ස්තුතියි. ඇත්තටම ආපදා මේ කාලගුණයත් එක්කම අපට ආපදා ගොඩක් සිද්ධ වුණා. ඒ වගේම අපි අපේ ගමේ ඉන්නේ ගොඩාක් කුලී වැඩ කරලා ජීවත් වෙන අය. ඒගොල්ලොන්ට රැකී ආරක්ෂා නැති වුණා. මම හිතනවා එදා දවසකට එක වේලක් කාලා ජීවත් වෙන අය මෙතන මං දැන් ගොඩක් ඉන්නවා. ඉතින් ඇත්තටම අපිට ලොකු සහනයක් ලබා දුන්නා කියලා මම හිතනවා. අපිට ලොකු උපකාරයක් එක වේලක් හරි තව වේලක් ජීවත් වෙන්න ඔබතුමාලා සියලු දෙනා අපිට මේ මැදිහත් වෙලා කරලා දුන්නු මේ උපකාරයට බොහොම ස්තුතියි කියලා මම සුබ උදෑසනක් වේවා කියලා මම හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ හදිසියේ මේ රැස්වීමක් ඇඳවලා මේ වගේ මේ වැඩසටහනක් කරනවා කියලා කියද්දි මම මේ ළඟ හිටපු එක්කනට කිව්වා මෙච්චර මේ මොනවද ඇට ගොඩක් කොහේ හිටවන්නද කියලා. එතකන් දන්නේ නැහැ අතර මේ බඩු බලක් දෙන්න ඇවිල්ලා කියලා. ඉතින් අතර මේ අපි අතර මේ පණ පිටින් මිනිස්සු වැළෙන රටක් කියලා දන මහත්තයත් කිව්වා. ඒ කියනකොට අපි ඒ තරම්ම දුක් විඳිනවත් අපටත් මේ කාලගුණේ මේ දේශගුණේ අපටත් බලපෑවා. දැන් මේ ජනබල ආයතනයේ විසින් ජනබල සේනා ආයතනයේ විසින් අපි මේ දුක බලලා පුළුවන් විදියට අපිට මේ ගෙනල්ලා දුන්නු බඩු මල්ල අපි තම ආදරෙන් ගෞරවයෙන් බාර ගන්නවා. ඒ වගේම අපි වගේ වඩා තව අසරණ වෙච්ච පවුල් ඇති මම ආරාධනා කරනවා ඒ ඇත්ත හොයලා බලලා එයාටත් මේ වගේ සංග්‍රහයක් කරන්න කියලා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා
ඇත්ත වශයෙන්ම සංජීවනී මිස් මෙහි වැඩසටහනක් කරනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ සම්බන්ධය ඇති වෙලා තියෙන්නේ. ඉතින් එයා දන්නවා මේ පැත්තේ ඉන්න කට්ටියගේ දුෂ්කරතාවය ගැන. එයාත් එක්ක වැඩ කරද්දී යාට ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් මේ තිබුණු දේශන කාලගුණ විපර්යාසයත් එක්ක පොරබදිමින් ජීවත් වෙන අපි වගේ අය තෝරගෙන මේ වැඩසටහන දියත් කරපෙක් ගැන මම ස්තුතිවන්ත වෙනවා එම ආයතනයටත් එම මිස්ටත් එහෙම කියලා මම මගේ වචන ස්වල්පේ අවසන් කරනවා. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අපේ මේ තියෙන ආර්ථික තත්ත්වය හඳුනගෙන අපට සහයෝගයක් ඒක ආර්ථිකය ගොඩනගා ගන්නට උපකාරයක් කරන ජනබල සේවා පදනමේ සභාපතිතුමාගෙනොත් සංජීවනී මිස්ගෙනොත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සම්බන්ධ නිලධාරී තුමන් දෙපළගෙනොත් සියලුම දෙනාගෙන් අවසරයි. ඇත්තටම අපට වෙලා තියෙන අයහපත් කාලගුණයෙන් දැඩි පීඩාවට පත් වෙලා ඉද්දී මේ වගේ උපකාරයක් කිරීම පිළිබඳව මෙම ආයතනයේ සියලු දෙනාටම පින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරියටත් මේ වගේ කටයුතු කරන්න සියලු දෙවි දේවතාවුන්ගේ ශක්තිය ධෛර්යය ලැබී වඩා දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න මෙම ආයතනය අපි හැමෝම එකතු වෙලා ආශිර්වාද කරනවා. ස්තුතියි. සියලු දෙනාටම සුබ මධ්‍යහ්නක් වේවා. ඔයගොල්ලෝ යම් මම අඳුරනවා ඇති. මොකද කීප වතාවක් මේ කිව්ලගොඩ ජනපදයට ආවා. මම මේ නීතිවිදී රත්නසිරි ජනබල සේවා පදනමේ සභාපති. දැන් මේ රටම ලොකු ව්‍යසනයකට පත් වුණ පහුගිය දවස් කීපයක් තුලදී අපි නොහිතපු වෙලාවට ස්වාභාවික විපත් ඇවිල්ලා රටේ ගොඩක් විවිධ හැම ප්‍රදේශයකම ගිහිල්ලා සමහර පැති නාය ගිහිල්ලා නොහිතපු ගම් වතුරක් ඇවිල්ලා සමහර ජනතාව පන පිටින් මිහිදම් වෙලා තිනවා පොළොවට. ඉතින් දැනටත් කට්ටිය හොයාගෙන ඒ අවස්ථාවේ දැන් මට අපේ සංජීවනී මිස් කිව්වා මේ අපේ රැස්වීම වෙලාවේ මේ වගේ පිරිසක් ඔබතුමාලගේ ප්‍රදේශයේ මේ වගේ පිරිස් අවතන් වෙලා තියෙනවා කියලා අපි මොකක් හරි උදව්වක් කරමු කියලා. ඒ කෙටි දැනුම් දීම තුළ අපිට තවත් ලොකු උපකාර ඉල්ලලා තියෙනවා හැලඹව ඒ වගේ රටේ විවිධ ප්‍රදේශවල. මොකද දැන් මේ වෙනකොටත් ජනබල සේවා පදනම අපිත් සියලුම දේ දීලා දෙනවා. මොකද මම මේ වෙනකොට සංජීවනී මිස් මම සියලුම දේවල් දීලා තමයි මේ දෙයක් දෙන්න එක තමයි අපේ වැඩ. මොකද මේ වෙලාවේ පුළුවන් තරම් අපේම ජනතාවට අපි අත්ලක් වෙන්න ඕන. මොකද දැන් මගේ ප්‍රදේශයේ ගිරිඋල්ල ප්‍රදේශයේ මේ වෙනකොට ස්වාභාවිකව විශාල ගම් වතුරක් ගලලා ගෙවල් වල ඇඳි වත විතරක් ඉතුරුණු ප්‍රදේශයක් ඉන්න මේ හෙට දැන් අනිද්දා ඒගොල්ලන්ට නිවාස 15ක් තියෙනවා. අපි මෙට්‍රස් වාගයක් ලබා දෙනවා. ඉතින් මේ කෙටි දැනුම් දෙන තුර අපි මේ වගේ විශාල කාර්යයක් කිරීමට අපිට නම් අයුරින් සහයෝග වුණා රයින් ආයතනයේ ආයතනාධිපතිතුමාට මම මගේ හදපිරි ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේකට ඒ සඳහා අපිව ඒ ආයතනය සම්බන්ධ කර අපේ ගරු ලේකම්තුමා ඩොක්ටර් විජේතුංග මහත්මයාත් මේ වෙලාවේ මම සිහිපත් කරනවා. ඒත් එක්ක අපේ ලේකම්තුමා අපේ අනික් විදේශ වල ඉන්න නිලධාරි මහත්තුරු එතකොට අපේ ජාතික සංවිධායකතුමා මෙතෙන්ට සහභාගී වූ සියලුම නිලධාරි වගේම මේ අවස්ථාවට සහභාගී වුණු අපේ උත්තලම් දිස්ත්‍රික්කයේ කටයුතු පිළිබඳ හොයා බලන සංජීවනී මිස්සා සුජාතා නිරෝෂිනී මහත්මියටත් මා මේ සම්බන්ධ ඔබ සියලු දෙනාට මේ උපකාරය ලබා ගැනීමට හැකියීමට ලබා දීමට අපිව මේ පැත්තට යොමු කර ඒ දෙපළට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ අපේ ඔබගේ ජන ජීවිතය සුළුෙන් හෝ නගා සිටීමට අපි මේ සුළු පරිත්‍යාගයක් ලෑස්ති කරලා තියෙන ආධාරයක්. ඒ ආධාරය ලබා ගැනීම පැමිණීම පිළිබඳව ඔබතුමා සියලු දෙනාට මා නැවත වාරයක් ස්තුතිවන්ත වෙමි. මේ පිළිබඳව සහයෝගය දැක්ව අපේ රයින් ආයතනයේට මා නැවතත් ස්තුතිවන්ත වෙමි. මා නිහඬනවා ඔබ සැමට සුබ දවසක් වේවා. ස්තුතියි.
සියලු දෙනාටම සුබ මධ්‍යහ්නයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙතනට පැමිණි ජනබල පදනමේ ලේකම් ඒ වගේම අපේ සංජීවනි මිස් ડોක්ටර් අනිත් මිසුත් මම ඉතා ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. මෙතනට මගේ ආරාධනෙන් මගේ කියමනට ආපු ඔයාලා හැමෝවත් මම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. මේ අවස්ථාවේදී ජනබල සේවා පදනමට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. මේ වගේ අමාරු අවස්ථාවක අපිට මෙවැනි බඩු මල්ලක් දීලා අපිට අපේ ජීවිතේට අපිට අත්වලක් වුණාට මම ඉතාමත් ගෞරව සහ ඉතාමත් ආදරයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගොඩාක් පින් කියලා ප්‍රාර්ථනා කරනවා. ජනබල සංවිධානයේ සියලුම දෙනාගෙන් අවසරයි. එතකොට අද මේ වගේ හදිසි අවස්ථාවක අප වෙනුවෙන් බඩු මල්ලක් දුන්නා. ගොඩාක් ඒකට ස්තුතියි. ඒ වගේම ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ඒගොල්ලෝ ශක්තිය ලැබේවා කියලා මම ස්තුතිවන්ත. සියලු දෙනාගෙන් අවසරයි. අප වෙනුවෙන් ගොඩාක් දුර ඉඳන් පැමිණි ඔබ සියලු දෙනා අප වෙනුවෙන් මේ කරපු පරිත්‍යාගයට බොහොමත් ස්තුතියි. තව තවත් මේ වගේ කට්ටියකට බඩුමලු ප්‍රදානය කරන්න ඔබ හැමත ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.